හරි ඉතින් කොලෝ සෙට් එකේ ඉතින් මොකද වෙන්නේ? ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙනවා ඉතින් The Yellow Baby කියන ගේම් එක. වැරදුනා The Baby in Yellow. පොඩ්ඩක් දෙක පැටලුණා දන්නේ නැද්ද ඉතින්? හරි ඉතින් මේකේ අපිට ගන්න තියෙන්නේ මේ බබා බලාගෙන තමයි අපිට තියෙන්නේ ඉන්න බබා එක එක යක්ෂ විදියට අපිව බය කරනවා. හරි ඉතින් ඒ වගේ ලොකු සීන් වෙනවා. ඉතින් ගේම් එක සුපිරියයි. ඉතින් Play Store එකේ තියෙනවා අරන් ප්ලේ කරලා බලන්න. හරි ඉතින් අපි එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ අද වීඩියෝ එකට. ඔන්න ඉතින් ගැම්මට ගේම එක ස්ටාර්ට් කරලා තියෙනවා. ඉතින් මේ ඉන්නේ යක්ෂ බබා. හරි අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ඉතින් බලලා කැත විතරක් බලපන්. මේ දාලා වෙන්න හැම මට ගහන්න ඉන්නවා පොලේ. හරි මොකද්ද දැන් කරන්න ඕනේ? දැන් මම පුටුව උඩට මොකද්ද කරන්න ඕනේ? what the fuck bro? අම්මා මේ පුස්සිය. මට මතක විදියට මම මේ ගේම් එකේ වීඩියෝ එකක් බලලා තියෙනවා. මේ කිරි එක දෙන්න තමයි මම හිතන්නේ තියෙන්නේ. මතක විදියට. හරි අපි ගැම්මට ගිහිල්ලා උට. අම්මට කිරි එක දෙන්නවා දීලා තියෙන්නේ උට්ටා. බලපන්. මුනම් මහා සක්කිලියෙත් බං. අරපම් මෙන්න මේ මෝ දාන්න ඕනේ ටොයිලට් ඔයාගේ ලස්සනට කම්ප්ලීන් වෙලා නැහැනේ හිටපම් මෙතනට මේක ෆක් කෝබන් බබා යාච්චිට මේ බලපන් ඉතින් රෙද්ද යනවානේ මෙහි වර දැක්ක නේද ඔන්න මු එක එක තැන් තැන් වලින් මතුවෙනවා දැම්මම අන්තිමට කොහොම තියෙයි දාතල්ලේ අඩෝ ඒ හිතලා වැට්ටුවේ නෑ හිතා මතා කළ වරදක් නොව ගනින් බං වට්ටන්නේ ඇඳගනි දැන් වරින් යන්න දැන් මම මොකද්ද කරන්න ඕනේ ඒ බං මම මොකද්ද කරන්න ඕනේ දැන් මේ වරේ නිදි කරවන්නද ඕනේ මොකද්ද කරන්න ඕනේ මොකේද පූසෙක් ආවා බින්දා මයියනා දුරට හරි මේ ඉස්සල්ලා මේ මෙතන මේ පූසෙක් ඉන්න එකවත් ගන්න එකයි ඉතින් මම මොකද්ද කරන්න ඕනේ අපෝ මේ දන්නේ නැතුව ගේම් ගහද්දි ඕක තමයි එපා වෙන්නේ මේක අරින්න බැයිද කුස්සියෙත් ඇති අනිවාර්යෙන් මේ වගේ එකක් මේ තියෙන්නේ බඩුවේ අරු කෑ ගහනවා නේද මොකෑ කෑ ගහන්නේ
ඒ මට මතක විදියට මේ මූට කතන්දරයක් අය සීන් එකක් කියන්න තියෙන්නේ බං. එහෙම පොතක් නෑනේ බං මේකේ. මේ ගේම් එකක් පොඩ්ඩක් වෙනස් බං. හරි වැඩක් නෑ මේව ලොක්ද. ඒකට යන්න බෑ. ආරුගේ කාමරේ අර පූසෙක් ඉන්නවද දන්නේ නෑ. මේ මචං පූසෙක් ඉන්නවද? මේකේ නෑ බං. මම මොකද්ද කරන්න ඕනේ? මොකද්ද බං කරන්නේ? පාවෙනවා බං දෙන්න. මේවයි ගන්න මොනවද තියනවද? යමන්කෝ බලන්න උඩට අරු මොකෑ කරන්න බලන්න. මචං මුව ගන්න බෑනේ බං. අපි ආයේ මේක පොඩ්ඩක් මුල ඉඳන් ගහමු. නැත්තම් මේ මොකක් හරි සීන් එකක් වුණා බං. හරි අපි ආයේ දාගමු ඩක් ගාලා. හරි අපි ඩක් ගාලා ප්ලේ කරමු. අමුට කිරි එක දෙන්නේ තියෙන්නේ. මේකේ හරිනම් අපිට මේ කරන්න තියෙනවා පෙන්වන්න ඕනේ බං. මේ වම් පැත්තේ උඩින් මේකේ පෙන්වන්නේ නැහැ බං එහෙම. අපි සවුන්ඩ් පොඩ්ඩක් වැඩි කරගමු. මට සද්ද ඇහෙන්නේ නැහැ හරියට. අප්පට සිරි. ඕක තමයි කරන්න බැරි බං. මූව හන්දන්න ගියාම අම්මට උඩු. මේ උඩට ඵලයක්. මම බලපන් දැන් මූ වතුර ගහන්නේ නෑ. මම මේ පැත්ත හරනවා මූ වතුර ගහන්නේ. තාම ඉන්නවා. අර බලපන් මේක ගත්තට පස්සේ අරු අතන්ට ගිහිල්ලා. යාච්චිට වරින් යන්න. අයියෝ මොකද්ද බං දැන් කරන්න තියෙන්නේ මට? හරි මූව අපි මෙතන ඉන්නවා. දෙගෙන බලලා මෙතන ඉන්දෝලා අපි අර මේ පූසෝ ටික හොයමු මෙතන. කාමරේ තියෙනවද ගන්න. මේක අපි කලින් බැලුවා තිබ්බේ නෑ නේද? හතරයි. තව දෙයක් හොයන්න ඕනේ. අනිවාර්යෙන් මේ දෙක ඇත්තේ මේ කාමර දෙකේ. බලන්න ඕනේ. මොකද්ද බං මට දැන් කරන්න තියෙන්නේ මේකේ? මෙලොරෙද්දක් තේරෙන්නේ නෑ බං මේ මගුල පාවෙනවා. මේ එළියට යන්නත් බැයිද?
මම මොකද්ද කරන්න ඕනේ බල්ලෝ? වර යන්නතෝ. මොකද්ද මං කරන්න ඕනේ කියපියා. කලෑදට fuck mu නැකිට්ටා බා. ලයිට් එක දාපන්. උට අම්මට අරු ගෑස් ටික බං. fuck බං මේ දොර වහලා වරෙන් ගන්න. කෙල වෙන සීන් එකක් තියෙන්නේ බං. වරෙන් කොහේ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. මේ වසවර්තියක් කන කයිද දන්නේ නැහැ මම. දොරත් ලොක් බං. fuck බං. අඩෝ දොර ලොක් බං. මොකද කරන්නේ? ටීවී එක බලන්න පුළුවන්ද? ටීවී එක බලන්නත් බෑ. මොකද කරන්නේ දැන්? අයියෝ. අම්මට කුටෝඩි ඉඳ ගන්න තියෙන්නේ. අංගරු නැගිටලා බං. බං යන්න බෑ බං. යාච්චිට අම්මට බල් වඩන්නේ. මම යන්නන්න ඕනේ හැන්නම් බයි. පලාතන්ට ඌරුවා. හරි. මුට කිරියක නෑ. දැන් මොකද්ද මං කරන්න ඕනේ? පිස්සු හැදෙනවා. වරෙන් ආයෙත් ඕම යනවා නිදි කරන්න. වරෙන් නේද? මොකක් හරි වෙයිද දන්නේ නේ. මෙතන ඉන්න හොඳ නැහැ. ෂේපට් එක එළියට කැපෙනවා. දොර ලොක් ආයි. හරිනේ අමාරු. අඩෝ මේ මෙතනින් අපි කරන්න ඕනේව පෙන්නනවා ඔබ මේ මයි කැම් එකකින් හින්දා පේන්නේ නැත්තේ. කැම් එක පොඩ්ඩක් මෙන්න මේ අයින්ට ගමුකෝ. හරි. මේ තියෙන්නේ මුත් එක්ක බෑබම් කරන්න. හරි අපිට ටීවී එක බලන්න කියලා කියන්නේ. අපි යන් ටීවී බලන්න ගැම්මට. හරි ගැම්මට නිින්ද යනවා. අම්මට ෆස්ට් නයිට් එක ඉවරයි. අපි දෙවෙනි නයිට් එකත් ගහමු එහෙනම් බලන්න. හරි දැන් මොකද්ද කරන්න තියෙන්නේ? වරෙන් බලන්න උඩට ෂේපට් එක යන්න. හරි මේකේ අපි නයිට් දෙකක් ගහලා ඊගාව වීඩියෝ එකෙන් තව ඉතුරු ටික ගහමු ඊගාව වීඩියෝ එකෙන්. මේ මුනේ මුනේ. හරි මේ මිෂන් එක ගහලා අදට කැපෙනවා ඉතින්. කී එකක් තියෙනවා. මොකේද මේ කී එක?
කිරි එක තියෙනවා. අරු නෑ හැබැයි. අම්මඩ මේක අර මූ එන්න මෙතෙන්ට ආවේ. මෙහෙවර බල්ලා. වෙනවද? අර කී එක මං හිතන්නේ අර උඩ තට්ටුවේ ලොක් කරලා තිබ්බ කාමර දෙකකින් එහෙකට වෙන්න ඕනේ මං හිතන්නේ. චුට්ටක්. ෆක් බං. බය කරනවා කියලා හැම එකපාරට බය කරන්න එපා බං මං නම් කියන්නේ. අපිත් මිනිස්සුයෝනේ පොඩ්ඩක්. අපි බය වෙනවා. ආච්චිට බලපන් අදත් නෑවනේ ඉතින්. පලාතන්ට කොහෙවත් යන්න බෑ මම මේක ගන්න ගන්න. ජොකා යනවා බං. ඔහොම හිටපන්. අපේ අම්මට තෝ කොහෙද බල්ලෝ යන්නේ? මේ කණ්ණාඩියේ නම තුඩු. හරි කණ්ණාඩිය වැඩක් නෑ. ඉන්න වරෙන් යන්න. ජොක්කු පියාඹනවා කියලා දන්නේ මං අද බං. වැටුණා. මේ ඇතියන් තමුන් ඉන්නේ. බබාව නිදි කරන්න හරි අදත් බඩුවම. මොකද්ද බං ඒ උනේ? අම්මට තොට මම තෝ සෝති බාලගේ පුතාද? සෝති බාලයා. උන්ට අද ඉඳන් සෝති බාලයා කියනවා. අද ඉඳන් නෙමෙයි දැන් ඉඳන්. turn light out හරිනේ අමාරු. close the door හරි. බඩුම තමයි. ටීවී එක බලන්නලු. යමු ෂේපට් එකේ ටීවී එක පැත්තට. හරි අවුලක් නැහැ ෂේප් එකේ. අවුලක් නැහැ නේද? අම්මට නයිට් එකත් ඉවරයි. හරි ඉතින් එහෙනම් කොල්ලෝ සෙට් එක ඉතින් අදට ඉතින් වීඩියෝ එක ඉවරයි. ඉතින් අපි ඊගා වීඩියෝ එකකින් මේක ඉතුරු නයිට් ටික ප්ලේ කරමු. මම හිතන්නේ මේකේ තව නයිට් කීයක් තියෙනවද? තව එක නයිට් එකයි තියෙන්නේ. අපි ඊගා වීඩියෝ එකකින් ඒ නයිට් එකත් ප්ලේ කරමු ඉතින් ගානට ගැම්මට. ඒ නයිට් එක මම නම් හිතන්නේ ටිකක් වෙලා යයි ඒක ප්ලේ කරන්න. හරි ඉතින් අපි එහෙනම් ඊගා වීඩියෝ එකෙන් සෙට් වෙනවා. ඉතින් පරිස්සමෙන් ඉඳලා